හැමෝටම සුබ දවසක්. අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ හැමෝම වගේ දන්න ඒ අලුත් ජෙනරේෂන් එක දන්න අඩුම තරම ගැරඩියාවත් අතුරන්නේ නැති ජෙනරේෂන් එක තමයි දැන් මේ ඉන්නේ. ඉතින් දැන් පරණ මිනිස්සු නම් මේක දන්නවා මේ කවුද කියලා. අද කතා කරන්න යන්නේ මෙයා ගැන. කවුද මේ? දැන් නම කොහොම නම් නම හැමෝම වගේ අහලා තියෙනවා. ඒත් සතාව දැකලා නැති අය ඉන්නවා. ඒ වගේම සතා කියලා ඒ නමෙන් වෙන සත්තුන්ට ආමන්ත්‍රණය කරන අයත් ඉන්නවා. ඉතින් අද කතා කරන්න හදන්නේ වෙන මේ සත්‍යය ගැන. කවුද මේ? ලංකාවේ ඉතාමත් අහිංසක. කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න සත්තු කොටස් 4කට වගේ බෙදන්න පුළුවන්. එකක් දැන් විස විදිහට නෙවෙයි අර ඇග්‍රෙසිව් භාවය අර හුගක්ම ඇග්‍රෙසිව්. ඒ කියන්නේ සෙලවෙන යමක් දැක්කත් ඒකටත් ගහන ඒ වගේ සත්තු ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ සත්තුන්ට පොළොංගු ඊට පස්සේ කුණු කටුව වගේ සත්තු ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නවා නිදිමා පිල්ල වගේ අර පොඩ්ඩක් අපි ආව ඇවිස්සුවොත් හපන අනේ ඊට කලින් ඉන්නවා රදනක වගේ සත්තු. එයාට අර හිතුනොත් හපනවා. එයා දැන් අපි අතේලා හොදට ඉන්නවා. හැබැයි හිතුන ගම හපනවා. ඉතින් ඒ වගේ සත්තු ඉන්නවා. ඊට පස්සේ නිදිමා පිලා වගේ සත්තු අපි ආව පොඩ්ඩක් ඇවිස්සුවොත් එහෙම එයා මේ මෙහෙම කරලා ඇවිස්සුවොත් එහෙම එයා අපේ හපන්න පයින්නවා. ඊට පස්සේ ඉන්නවා කිසිම කරදරයක් කරන්නේ නැති සත්තු. ඒ ගණයට තමයි මේ සත්‍යය හිතෙන්නේ. ඒකට ගන්න පුළුවන් ඔය දිය වර්ණය. ඊට පස්සේ මේ අහුරු මේ ඉන්නේ අහුරු කුක්ක. හරිද? මම කියන්නේ කටින් කියවුණා. ඊට පස්සේ අහුරු කුක්ක ඊට පස්සේ පාංශවාසී සත්ත්ව සියල්ලම එහෙමයි. ඒගොල්ලෝ පස්සෙන් හින්දා යාලා ගොදුරු කරගන්නේ ගැඩවිල් වගේ සත්තු. ඉතින් අර ගැඩවිල් වගේ සත්තු කන්න තමයි යාලගේ මුඛය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ කටෙන් අපිට හරදරයක් කරන්න පුළුවන් තරමට යාලට හපන්න බෑ. ඊට පස්සේ ඉතින් ඒ වගේ මෙයාව දාන්න පුළුවන් කොටස් 4න් 4 වෙනි තැනට. එන්න මෙයා අපිට කිසිම කරදරයක් කරන්නේ නැති සතෙක්. දැන් මෙයා නම් ඉතාමත් පොඩි පැටියෙක්. මෙයාට දැන් එතකොට මාස එකමාරක් වගේ මේ සතාට එනවා. එතකොට මේගොල්ලෝ බහුල ව්‍යාප්තයක් පෙන්නනවා. අර කදුකර ආශ්‍රිතව එච්චර නෑ. කියන්නේ කදු ආශ්‍රිතව දැන් අපි ඉන්නේ කන්දක. මේ පැත්තේ අරුකුක්කෙක් බෙහෙතකටවත් හොයාගන්න නෑ. ඉන්නවා ඒත් අර එහෙම හම්බෙන්නේ නෑ. දැන් අපි ගත්තොත් එහෙම අර තනිතලා ප්‍රදේශයක වගේ හැමදාම එකෙක් හම්බෙන සයිස් එකට මේ සත්තු ව්‍යාප්ත වෙලා ඉන්නවා. දැන් ඉස්සරන අරුකුක්ක කියන්නේ තාමත් අහිංසක සර්පෙක් කියලා මිනිස්සු මැරුවේ නෑ. ඒත් දැන් වෙන්න මෙයා පොඩ්ඩක් වැරදි වැටහීම් හේතු කරගෙන මෙයාව මරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ බිත්තර දාන කාලේ ආපුවම මේගොල්ලෝ හුඟක් වෙලාට ඉන්නේ ජෝඩු වශයෙන්. කියන්නේ ඒ බිත්තර දාන කාලේ පුරාටම කියන්නේ පිරිමි සතා ගෑනු සතා මේට් කරන් පස්සේ සාමාන්‍යයෙන් බිත්තර සංසේචනය වෙන්න සාමාන්‍යයෙන් බිත්තර මුදා හරින්න මාස එකමාරක් වගේ යනවා. බිත්තර හරියට සංසේචන වෙලා ඒ බිත්තර මුදා හරින්න. ඒ වෙනකම්ම පිරිමි සතා විසින් ගෑනු සතාව ආරක්ෂා කරනවා. ඒක අපිට දැක ගන්න පුළුවන් මේ අහුරු කුක්කන්ගේ ඊට පස්සේ නායාගේ ගැරඩියාගේ ඒ වගේ සතුන්ගේ ඒක දැක ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙනම් මම එහෙම කිව්වේ දියබරියෝ වගේ සත්තු සාමාන්‍ය එක ගෑනු සතෙක්ව පිරිමි සත්තු විශාල ප්‍රමාණයක් විසින් මේට් කරනවා. ඒක නිසා තමයි අර දියබරි වගේ සත්තු මේ එයාලගේ ගහණය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම නායා ගැරඩියා මේ අහුරු කුක්ක වගේ සත්තුන්ගේ දැන් නායාගේ ගැරඩියා වෙන බිත්තර සාමාන්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. දැන් මෙයාලගේ මේට් සීසන් එක එන්නේ බිත්තර දාන කාලේ එන්නේ ජනවාරි අර පෙබරවාරි අර පොඩ රස්නි කාලෙට ඒ වගේ කාලෙට තමයි මෙයාලගේ මේට් සීසන් එක එන්නේ. එතකොට අපි දියබරියන් වගේ සත්තුවත් තමයි මේගොල්ලෝ අර තෙත් කාලෙට වගේ තමයි බිත්තර දාන්න පටන් ගන්න. ඉතින් එතකොට තෙත් කාලය වෙනකොට අර යාලගේ මේට් පිරිමිස්ලාගේ මේට් කරන අර ඒ ක්‍රියාවලිය එයා කරන්න එයා හරියට උත්තේජන වෙලා නැහැ. මොකද අර අපිට උනත් මේ දැන් මේ තෙත් කාලෙට
කම්මැලිනේ. ඇත්ත කතාව කම්මැලිනේ. එක්ක නිදා ගන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් කරන්න බෑ. ඔව් වගේ එකක් තියෙන අපිට. ඉතින් අනිත් සත්තුන්ටත් එහෙම තමයි. ඒක නිසා ඒක සබාදහම විසින් හදලා තියෙන හරියට තෙත් කායට බිත්තර දාන සත්තුන්ගේ ගෑනු සතාව පිරිමි සත්තු කීප දෙනෙක් විසින් මේට් කරනවා. ඒක නිසා වැඩි බිත්තර අස්සන්න ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ නයා ගැරඩි වගේ මේ අහරු කුක්ක වගේ සත්තුන්ගේ එක සතෙක් විසින් විතරයි මේට් කරන්නේ. වෙන සත්තු වෙනවා මේට් කරන්න. පිරිමි සත්තු වෙනවා ගෑනු සතාව මේට් කරන්න. බට් මේ අර ඉස්සරව මේට් කරපු පිරිමි සතා විසින් ගෑනු සතාව ආරක්ෂා කරනවා. විවිධ සටන් නිරත වෙනවා. දැන් ඔයගොල්ලෝ මේ ජනවාරි වගේ කාලවල දකින්න ඇති ගැරඩියෝ. ඊට පස්සේ නයි. ඒ වගේ සත්තු මරා ගන්න හදනවා. අර බෙල්ල වටේ ඔහම ඇතිලා සමහර ඒකේ පැති දෙකක් වෙනවා. එකක් තමයි ප්‍රේම රංගනය කියන එක, ලවින් ඩාන්ස් කියන එක එහෙම කරනවා. ඒත් එහෙ කරන්නේ සාමාන්‍යයෙන් ඒක මුළු ඇග්ගම එතෙනවා යාගේ. දැන් අර දැන් ෆයිටිං පැත්තට යන්නේ එයා ඉස්සිලා අර බෙල් ඒ ඉස්සෙන තැනින් විතරයි ඔහම එතෙන්නේ. ඉතින් එහෙම කරන්නේ අර මුල් පිරිමි සතා විසින් වෙනත් පිරිමි සත්තු එලවලා දානවා. ඒක සාමාන්‍යයෙන් අර මේ පිටින් ආපු පිරිමි සතාගේ හෝ ඉස්සර මේට් කරපු පිරිමි සතාගේ මරණය වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මෙතන මේටින් සීසන් එක වෙන්නේ. ඊට පස්සේ දැන් අහරුකුව ගැන කතා කරලා හිටියේ. එතකොට අහරුකුක්කා අපි මෙයාට ඉංග්‍රීසියෙන් කියනවා බෆ් ස්ප්‍රිට් කීල් බැක් කියලා. ඊට පස්සේ සයින්ස්ටික් නේම විදිහට කියනවා ඇම්ෆිස්මා ස්ටටලම් කියලා. ඊට පස්සේ මෙයාට තවත් නම් ගොඩක් තියෙනවා. මම ඒක එක නමක් කියන්න මට මතක දෙන්න වෙලා ඒ නම විතරයි. මං බල්ලා කියලා කියනවා මේ අහරුකුක්කට. එතකොට මේ සතා කිසිම විසක් නැහැ. ඔයගොල්ලෝ හොග්ගක් දැකලා ඇති මේ ඔය පාරවල් අයින ඉන්නවා. ඊට පස්සේ වාහන වලට යට වෙලා ඉන්නවා. මෙයා අනිත් දිවාචර සර්පේ. දිවා කාලේ විතරයි හැසිරෙන්නේ. රාත්‍රී කාලේ ඔය මහා කරිගුලක් අසර ගිහිල්ලා ඉන්නවා. සාමාන්‍ය මෙයාලා බිත්තර දාන්නේ බිත්තර මං කියවල ජනවාරි වගේ මාසවල කියලා දාන්නේ. ඉතින් එතකොට මෙයාලා බිත්තර සාමාන්‍යයෙන් දානවා බිත්තර 6ක් 12ක් වගේ අතර බිත්තර 6ක් 12ක් වගේ අතර තමයි දාන්නේ. ඊට පස්සේ මෙයා වර්ධනය වෙනවා සාමාන්‍යයෙන් අඩි 3ක් වර්ධනය වෙච්ච සත්තු හම්බෙලා තියෙනවා. කියන්නේ මට නම් තාම හම්බෙලා නැහැ. අඩි 2.5 වගේ සත්තු තමයි මට හම්බෙලා තියෙන්නේ. අඩි 3ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙයාලගේ ආහාර වෙන්නේ ප්‍රධාන ආහාරය තමයි ගෙම්බ. මේගොල්ලෝ මාර මාසයේ ගෙම්බ කන්න. ඊට පස්සේ තව හූණු බිත්තර, සිකනල් බිත්තර, ඊට පස්සේ වෙනත් සර්පයන්ගේ බිත්තර. ඒව කන්නත් මේගොල්ලෝ ආසයි. ආය හූණු සිකනල්ලු වගේ සතු කනවා. කටුසු පැටව ඒ වගේ සතු කනවා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ආය අහුරු කුක්ක ගැන ගත්තාම මේ වර්ණ රටාව දරනවා. ඉතාමත් දීප්තිමත් ලස්සන වර්ණ රටාවක් තියෙන මෙයාලට. ඉතින් මේ වර්ණ රටාව තමයි මේ සත්‍යය දරන්නේ. මෙයාලා අනිත් බය වුණාම ඒ හතුරව බය කරන්න මෙයාලගේ ඇඟ පුම්බනවා. දැන් ඒක අපිට සාමාන්‍යයෙන් හුඟක් සත්තු අතර දා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හොද්දටම ඇඟ පුම්බන්නේ මේ අහරු හුක්කා. ඊට පස්සේ හාල් දණ්ඩෝ. මේ සුලගිල්ල තරම් වෙච්ච හාල් දණ්ඩ මේ මාපට ඇකිල්ල තරම් පුම්බන එයාගේ එයා විශාල සතෙක් විදිහට පෙන්වන්න. හතුරව බය කරන්න. ඉතින් මෙයාත් ඒ විදිහට ඇඟ පුම්බලා හතුරව බය කරන්න ඇඟ පුම්බලා එයාගේ ආරක්ෂක උපක්‍රම භාවිත කරනවා. ඒ වගේම තමයි මේ සතා එහෙම කරයි කියලා කිසිම හානියක් කරන්න එහෙම දැන් මෙයා හැබැයි පැනීමක් වගේ කරනවා. අර
දැන් හපන්න දැන් අපි රදන හේගත්තේ එයා පොඩ්ඩක් අත වනලා හරි එහෙම ආවිස්සොත් එයා කට අරගෙන පයින්නවා. ඉතින් මෙයාත් ඒ ක්‍රමේ අනුගමනය කරනවා. හැබැයි කට අරින්නෙන් නෑ මොනවත් කරන්නේ එයා පයින්නවා. කියන්නේ අර අපි කියන්නේ හදා ගන්නවා කියලා මේ එයා අනිත් අර එයා ඉස්සරහ තියෙන අනතුරට හෝ ගොදුරට ඇටැක් කරන්න හදනකොට එස් හදා ගන්නවා. එස් කියන්නේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද ඒක? එස් අකුර හැඩයට එයාගේ බෙල්ලේ ඇගේ යම් කිසි කොටසක් හදාගෙන අර මේ එයාගේ ඉස්සරහ තියෙන අනතුරට හෝ සතුරට හෝ ගොදුරට ඇටැක් කරලා පයින්නවා. ඉතින් මෙයාත් ආන්ගේ ක්‍රමය අනුගමනය කරනවා මේ ඉස්සරහින්න සතුරව බය කරන්න. දැන් සාමාන්‍යයෙන් ගොදුර දැහැ ගන්නත් ඒ ක්‍රමය අනුගමනය කරනවා. බත් සතුරට ඒ ක්‍රමය මුලාවක් විදිහට අනුගමනය කරනවා. යන එයා හපන්න ඇත්තටම හපන්න පයින්නව නෙවෙයි. ඒත් අර හපන්න පයින්නවා වගේ අගවනවා. ඉතින් ඒක නිසා මෙයා හුඟක් ලාවට මැරුම් කනවා. ඉතින් මේ සතා ගැන එච්චර තමයි කියන්න තියෙන්නේ. මේ සතා මාර මහිතයි. දැන් සාමාන්‍යයෙන් හුඟක් අය මෙයාව අදුරනවා. දැන් සර්පය අල්ලන්න කැමති ඉන්නවනේ. දැන් අපි සර්පය ගැන ඉගෙන ගන්න ආසයට උගන්වනකොට ඉස්සරම දැන් මං කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා කොච්චර දැනුම තිබ්බත් සර්පය ගැන කොච්චර දැනුම තිබ්බත් පළපුරුද්ද නැතුව සර්පය අල්ලන්න බෑ. එක්ක ඒ සර්පය අල්ලනකොට තමාට හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සර්පය අල්ලනකොට සර්පයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කොච්චර දැනුම තිබ්බත් වැඩක් නැහැ මේ පළපුරුද්ද නැතුව. ඉතින් අපි කට්ටියට උගන්වනකොට දැනුම දීලා ඉවර වෙලා පළපුරුද්ද දෙන්න. ඉතින් ඒ දැනුම දීලා ඔක්කොම සත්තු ගැන උගන්වන සත්තු අඳුරගන්නේ කොහමද? ඒ දේවල් ටික උගන්වලා පළපුරුද්ද දෙන්න මේ සතාගේ. මේ සතාව තමයි නිර්දේශ කරන්න පුළුවන්. ඉතාමත් හොඳින් නිර්දේශ කරන්න පුළුවන් මේ සතාව. ඊට පස්සේ හැමිහිට ඉස්සරහට යනවා. අන්තිමට නතර වෙන්න පොළගගේ හිට්පොළ වගේ. ඉතින් ඒ විදිහට ඉස්සරහට යනකොට මෙයා තමයි ප්‍රථම. ඊට පස්සේ දෙවෙනියට ඉන්නවා කවුද? හාල් දන්නවා. දැන් හාල් දන්න අහිංසකයි. එයාව අල්ලන්න දන්න කෙනාට තමයි අහිංසක. මොකද එයා එකපාරට ගිහිල්ලා ගහින් ටොහෙක් කරලා අල්ලලා එකපාරට අරගෙන ඔහොම අතේ තියාගන්න හැදුවොත් එහෙම එයා හපනවා. ඉතින් ඒක නිසා මේ අර පළපුරුද්ද දෙන්නේ මෙයාගෙන් තමයි ඉස්සරවම අපි පළපුරුද්ද දෙන්න අල්ලන්න පටන් ගන්න. දැන් ඔයගලන්ට මම එතනින් අදහස් කරේ මෙයා ඉතාමත් අහිංසකයි. ඕනෙම කෙනෙක්ට මේ සතාව අල්ලන්න පුළුවන්. හැබැයි දැන් මම මෙහෙම කිව්වයි කියලා මේ අහුරු කුක්කේ දැක්කම ගිහිල්ලා අල්ලන්න එපා. මොකද ඔයගොල්ලෝ අහුරු කුක්ක කියලා වෙන එකෙක් ෆයිල්ලුවත් එහෙම සාමාන්‍ය 20 සතෙක් වෙන්න පුළුවන්, නැති සතෙක් වෙන්නත් පුළුවන්. ඒත් කොහොම හරි සපාකෑමක් වෙනවනේ. ඉතින් ඊට පස්සේ කට්ටිය කලබල වෙනවා. ඉතින් එහෙම බොරුවට ඕනේ නැහැනේ. ඉතින් ඔයගොල්ලන්ට මම අනිත් වීඩියෝ වලත් කියලා තියෙනවා. සත්තු ගැන ඉගෙන ගන්න ආසයි නම් ඔය මගේ YT channel එකේ තියෙන description එකේ තියෙන නම්බරයට කතා කරන්න. ඒ කතා කරන්න ඔය WhatsApp message එකක් දාන්න. ඔයගොල්ලන්ට ඕන සතා ගැන ඔක්කොම විස්තර ටික මම කියලා දෙන්නම්. එහෙම නැත්නම් ඉතින් වෙන කෙනෙක්ට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් ඔයාලට ඉගෙන ගන්න. ඉතින් එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. දැන් ඉස්සර නම් මේ අරුකුක මම ඔය වැඩිහිටියන්ගෙන් අහපු කතා බලන තැන හිටියා කියනවා. කාණු වස්තේ මම තැනම හිටියා කියනවා. දැන් මටවත් අඩුවතරමින් සතෙක්ව හොයාගන්න නැති වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. හදිස්සියකට සතෙක් හොයාගන්න නැහැ. හදිස්සියකට කියන්නේ ඉතින් අපේ ඔය එක්සිබිෂන්ස් වලට ඊට පස්සේ ලෙක්චර්ස් වලට ඒ වගේ හදිස්සියකට සතෙක් හොයාගන්න නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලනවා මේ සත්තුව රැක ගන්න කියලා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ආය මොනවද කියන්න තියෙන්නේ හරුක ගැන. හරුක ගැන ඉච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් thank you වීඩියෝ එක බලුවට. කමෙන්ට් එකක් දාගෙන යන්න, subscribe කරන්න. ඔයගොල්ලන්ට මේ සත්තු ගැන තව ඉගෙන ගන්න හුඟක් ආසයි ඉන්න පිට ඔයගොල්ලෝගේ නෑදෑ හිතවතුන් වෙන්න පුළුවන්. ඊට පස්සේ යාළුවෝ වෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේ කට්ටියට මේ ලින්ක් එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඒක මටත් සපෝට් එකක් ඒගොල්ලන්ට සපෝට්. මේ ඒගොල්ලන්ට සපෝට් එකක් මේ සර්පයන්ට සපෝට් එකක්. මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. මොකද දැන් මම කලින් වීඩියෝ වලත් කියලා දෙනවා. කමක් නැහැ දැන් කියන්න. ඒගොල්ලොත් දැනගන්නවා මේ සතා මොකාද, මේ සතාගෙන් වෙන හානි මොනවද. එතකොට අර කලින් ඉඳන් මේ සත්තු මරපු කෙනෙක් නම් මේ සතා අඳුරගෙන මේ සතා කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. සාහනේ දැන් ආහාර කුක්කා වගේ සතෙක් නම් අඳුර ගන්න ඔයාට හරියට පුළුවන් නම් නැට්ටෙන් හරි උස්සලා ගෙනහිල්ලා දාන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ විදිහට අර මේ සතාව රැකගන්න ඒගොල්ලොත් යම් තාක් දුරට දායක වෙයි. නිසා පොඩ්ඩක් subscribe කරලා share කරලා comment එකක් දාලා අනිත් කට්ටියවත් මේ සත්තුන් ආරක්ෂා කරන්න උනන්දු කරවන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් thank you වීඩියෝ එක බලුවට. තවත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බ වෙමු.